Hai යාළුවනේ කොහොමද ඉතින්? Hai. තුන්වෙනි දවසනේ තායි. අද අපි තුන්වෙනි දවස. අද අපි ආවා යාළුවට එක්ක ඩ්‍රීම් වර්ල්ඩ් එකට. බය ආවේ අපි ඊයේ මැප් එකේ මේ වෙදර් රිපෝට් එක බැලුවම වෙදර් රිපෝට් එකේ තිබ්බ අද වහින්න දවල් ඉඳලා. ඒක නිසා අද අපි වහිර දන්නේ නැහැ කියලා බය ආවේ උනාට ආවම වැස්සා පේන දෙයක් මාන එකන පට්ට අවුයි. හොඳ රස්නේ. මේ පොටයක් ගන්න Finally, Dream World. මෙතන තමයි ඩ්‍රීම් වර්ල්ඩ් එකේ එන්ට්‍රන්ස් එක ඉන්ෆෝමේෂන් සෙන්ටර් එක. අපි ඊ ටිකට් එකක් අරගෙන ආවේ. ඊ ටිකට් එක දුන්නාට මේක මෙතනට ඇවිල්ලා ෆිසිකල් ටිකට් එකක් අරගන්න ඕනේ. ඇත්තටම ඉන්න කවුරු හරි ඉන්නවා නම් කියන්න තියෙන්නේ මෙතනට ඇවිල්ලා ටිකට් ගන්න එපා. මෙතනට ඇවිල්ලා ටිකට් එක ගන්න කිව්වොත් ටිකට් එක 1095ක් වෙනවා බාත්. මේකේ ටිකට් එක ඇත්තටම අපි trip.com එකෙන් බලද්දී අපිට උනේ 810ක් වගේ උනේ. yen වලින් 3200ක් 3200ක් ඒ වගේ ගණක් උනේ. අපි යන් ඇතුළට ගිහලා බලමු ඉස්සරහට මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ කියලා. අපි දැන් ඊ ටිකට් එකෙන් අපි කට්ටිය එළින් ටිකට් එක අරගන්න. මම දැන් හිතන්නේ ඉන්නේ 16 years ago and now. ආවා තියෙනවා 16 years ago ෆොටෝ එකක්. අපි ඇතුළට යන්න හදන්නේ. මෙතනින් ඒගොල්ලෝ අපි ටිකට් එක කලින් දුන්න ටිකට් එකේ මේකේ තියෙනවා බෑන්ඩ් එකක්. ඒ බෑන්ඩ් එක අපේ ගෙට ගහගෙන තමයි යන්න ඕනේ. ඒක මේගොල්ලෝම ගෙට ගහලා දෙනවා. ඔන්න අපි ඇතුළට ආවා. 10ට තමයි වැඩ මේක ඇතුළේ මේව පටන් ගන්න. ඇක්ටිවිටීස් පටන් ගන්න. අද ක්ලයිමේට් එක දැන් තත්ත්වයට තියෙනවා අපිට ඇතුළේ ඔක්කොම ඇක්ටිවිටීස් වලට යන්න පුළුවන් වගේ. වැස්ස දවස්වලට මේකේ තියෙන ගොඩාක් රයිඩ්ස් නවත්තනවා කියලා අපිට ටිකට් එක ඉෂුව කරනකොටම කිව්වා. මේ තියෙන එන්ට්‍රන්ස් එක ගාව තියෙන ලොකු බෝලේ. ගොඩක් කෙන කට්ටිය මෙතන ඉඳන් ෆොටෝ එකක් ගහනවා. මේක ෆොටෝ ලොකේෂන් එකකට නම් මාරම ලස්සන තැන. අපි දැන් යන්නේ මේ කේබල් කාර් එක නගින්න. අපේ පළවෙනි ඇට්‍රැක්ෂන් ඇක්ටිවිටි එක අද ඩ්‍රීම් වර්ල්ඩ් එකට තියෙන. හායි යාළුවනේ. අපි ඔකට දාලා යනවා. මේ මගේ පැත්ත බර වුණා බා. එකපාර පොඩි පිම්මක් දෙනවා මේ ඇක්ටිවිටි එක. ඒකත් එක තමයි යන්න තියෙන්නේ ඉස්සරහට. අපි දැන් උඩට යනවා. Oh. අපිට දැන් මේකේ පැකේජ් එකේදී අන්ලිමිටඩ් රයිඩ්ස් ඉඳලා අපිට මේ එකක් ඇතුලේ මං හිතන්නේ තව 3-4 පාරකට යන්න chance එක හම්බෙයි. කියන නියම අයියා. අපි රෝලර් කෝස්ටර් එක නගින්න යන්නේ අතලයක් ගන්න යන්නේ. රෝලර් කෝස්ටර් එකේ කැමරාව ගෙනියන්න දෙන්නේ නැහැ. පන්නයක් ගත්තනේ. මගේ ෆස්ට් ටයිම් රෝලර් කෝස්ටර් එක. ඒක මරු. ගස්සනවා වද්දනවා විසික් කරනවා තල්ලනවා පොඩි කරනවා. දැන් අපි යන්න හදන්නේ මොකද මේ? හොඳ ගැස්සුනොත් සීට් බෙල්ට් දාගත්තා. අපි යන්න හදන්නේ. යාළුවෝ කොහොමද ඔයාලගේ අත්දැකීම්? කොහොමද යන්නේ? ඒ කොහොමද? හායි. දැන් තව එකකට යන්න හදන්නේ. කෝච්චියක් වගේ එකක් ඇතුලේ එකයි නම මොකක් හරියක් තියෙන්නේ.
තමයි මේක. ඒ කියන්නේ අපි කලින් ගිහපු ඒවාට මේක බයිනවා. මම හිතන්නේ. ඒක මොකද කරන් තියෙන්නේ? ඒක උන් අපිව පදන. බයිකින් බෝට් එක. යස්. අපි පදන. පදලා අත්තරනවා. ඔව්. අපි වල මුලින්ම ඕගොල්ලෝ කැමති බෝට් එක මැදින් ගන්නද පිටිපස්සින් ගන්නද? මැද තමයි අඩුවෙන් පැද්දෙන්නේ. මයන් ඕගොල්ලෝ කියන බාන. මයන් පිටිපස්සට. කොන තමයි වැඩිපුරම පැද්දෙන්නේ. මේකේ පිටිපස්සේ යනවා අනිත් ඔක්කොටම වඩා උඩ. ඔව්. ඒක නිසා මම යනවා කොනට. අම්මට පොලිසියෙන් අර මොකක්ද? ඈ? අර ටිකනලා බා. ටිකලා නෙමෙයි ඌ කියන්නේ අර මේ. ටිකලා මං කියන්නේ. අපි යන්න හදන්නේ බයිකින් බෝට් එකේ. යන්න හදන්නේ යාළුවනේ. මේක වුණාට මේ අපි දැන් තියෙනවද බා? සයිස් එකේ යනවා බා. යන්න හදන්නේ. ඔන්න පැද්දනවා. Let's go! Let's go! One happy minute can stop. No break, slow break now. 1 minute. මේකේ ගාඩ් එකක් දාලා තිබ්බට උඩටම යනකොට අපිව නිකන් එළියට විසික් වෙන්න වගේ යනවා. අපි චණ්ඩියෝ වගේ පිටින් පස්සට වෙලා ගියාට මේක නම් ඇත්තටම බය හිතෙන රයිඩ් එකක්. යාළුවනේ කලින් දැන්න හොඳ ආදල්ලක් ගත්තා මට මම යන්නත් ආවා. මේක හොල්ම මන්දිරයක්. අපි යන් ඇතුළට මේක. අනේ අය බයයි. එක්ක යන්න එළියට. මේක හොල්ම මන්දිරයක්. බබු එකේ ඉන්න සුවඳ. ඇතුළේ මේවා කරලා තියෙනවා නිකන් අර හෙට පරණ සීන් එකක් දීලා තියෙනවා. අපි ආවා මහන්සියට ෆෘට් ජූස් එකක් බොන්න. මෙහි ෆෘට් ජූස් නම් පාත් 20ට වගේ ගොඩාක් අඩුවට ගන්න තියෙනවා. මෙන්න මේ රයිඩ් එක තමයි අපි ඊළඟට try කරන්නේ. අපි මේ කියන්න යන්නේ. Hi, say hi. අම්මෝ මේ රයිඩ් එක නම් කලින් ගියවට වඩා ගොඩාක් බය හිතෙන රයිඩ් එකක් වුණා. මේ ගමන ගැන ඔන්න ඊළඟට අපේ හබිලා තුන්දෙනා ගොඩාක්ම ආසාවෙන් හිටපු ගෝකාට් රයිඩ් එක යන්න තමයි හදන්නේ. Let's go.
Okay, let's go. එන චලද? වා. Football. Okay, yella. එනවා හරිබේ.ไม่ได้นะกว่า Okay. Next ball. Last ball. මේකෙ තිබ්බ රයිඩ්ස් වලට අමතරව මේ වගේ ෆන් ගේම්ස් උත් අපි ටිකක් try කළා. ඒකත් අමුතු ෆන් එකක්. අපි වයිෆ්ට සෙල්ලම් ගන්න ඕනද මේකක්? අයියේ. මේක මොන හරි තියෙනවා මේකේ මොකක් හරි සීන් එකක් ගන්න පුළුවන් සීන් එකක් තියෙනවා මේකේ. අරගෙන ගන්න පුළුවන්. Okay, ได้เข้ารอบได้เลยถ้วยบัสถ้วยลูกเป็นตะกร้าเดี๋ยวเราให้เขาดูบ้าง එයාගේ තුන උතේ ඇල්ලුවා. බලමු මේක මොනවද තියෙන්නේ කියලා. Number 0 Number 0 Last one Number 0 You get 3 dishes මේ දින අපි නෝන තාරාවල් වල දිනුවා. කොකෝල් කැස්බෑරි ටැබිලි බාර කැස්බෑරි කිරෙක්ක අපි දවල්ට කන්නවා කෙප්සි වල නේද කොහෙද අපි යන්නේ යාගානේ අපිට මේස් දෙයක් දුන්නා මොකක්ද නැහැ ඉස්සරහ මොකක් හරි සමහරකට සපත්තු මාරු කරගන්න නැති ජැකට් උත් දෙනවා ජැකට් එක උත් දෙනවා අපිට මේ පේනවා කට්ටිය ලස්සන ඉන්නවා මේගොල්ලන් කලිසම් අඳින්න එතන ඉන්න අමතක වෙලා හරි ඒ තුනම ජැකට් එක විතර ඉතින් ඒගොල්ලෝ කලිසම් එතන ගිහලා නැහැ So excited Tidak මේ ස්නෝ වර්ල්ඩ් එක ඇතුලේ නම් ඇත්තටම ගොඩක් සීතලයි. ප්‍රවීණ අය කිව්ව විදිහටම අපි කට්ටියටම ඕනේ උනේ ඉක්මනටම ෆොටෝස් ටික ගහලා එළියට යන්න. හැබැයි ඉතින් අපි හිතුවටත් වඩා වැඩි කාලයක් මේක ඉඳලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. මෙන්න මේ විදිහට තමයි අපේ කට්ටිය හිමල ඉස්සන බෝට්ටුවේ ගියේ. ස්නෝ වර්ල්ඩ් එකෙන් එළියට ආපු අපි ඊළඟට ගියේ වතුර නාන්න. එන්නකො යන්න අපි වතුර නාපු හැටි බලන්න. යාළුවනේ ඔයාලා දෙමුණද හොඳට? අපි හොඳටම දෙමුණා. දැන් එනකොට අපි ආපහු වටයක් යන්න හදන්නේ. තව වටයක් යන්න මේකේ ආතල් එක සුපිරියටම දැනලා තින්නේ. ඒ නිසා කට්ටියටම තව වටයක් යන්න ඕනලු. අප්පා දෙමුණා. අපේ කට්ටියට ඕනි කිව්වා ආපහු තාරාව අල්ලන්න. ඉතින් අපි ආපහු ආවා තාරාව අල්ලන්න. හැබැයි ඉතින් මේ පාර නම් අපිට කලින් පාර වගේ ලොකු තෑගි නම් හම්බුනේ නෑ. Silo. Number 0.
zero. Zero. เดี๋ยวก่อนได้นะครับผมมีคุณรอรอดได้นะครับ ลูกเดียวได้เลยใช่ค่ะตอนนี้หนูให้ลูกค้าลูกเดียวดูลูกแรกKau dulu, kau juga dulu. ปัดทูหลังเข้ามาปาได้ลงมาว้าวสองคนที่ยังมาเกมที่สองเอาแบบนี้อย่าให้เหลือนะอย่าให้เหลือสองมาโอ้โหเหลือสี่มาโอ้ยปัดทูเร็วมาฟ้าCan I get pink one? Yeah, thank you. Ini maru, maru kayak marah atau lihat tipe, kali mah karakono. Udah dengan lah, dalam batu dah lah, kali udah dengan lah, mati sama karakono. Tapi nggak cepat atau lihat kata megina. මේකත් මේ තියෙන තව ලස්සන තැනක් ෆොටෝපියා ඩ්‍රීම් බර්ඩ් මේක ඔක්කොම ෆොටෝ ලොකේෂන් වලටම වෙන වෙන හදපු විදිහ තැනක් අතුල ෆොටෝස් ගන්න මේ මම මේක ඔබට හවුස් එක කරනවා කුරුමින් ටංගි ගෙවල් වගේ ඒ සීන් එක හදපු සීන් එකක් තියෙන මෙතන ඒක ලස්සනයි එන්නද ජයන්ට් හවුස් එකට ජයන්ට් කන ඇපල් වල සයිස් එක කොහමද මේ ජයන්ට් සබත් දෙක ජයන්ට් නින්ද ගිහලා ඉන්නවද Yang geser putih, makai sabun tiga yang lain sih. Giant teh, mana yang gini beti giant gini beti ya. මානසිකත්වය යන්නේ නැති අපේ බබාලා ටික. Hai, ඉතින් අපි ඩ්‍රීම් වර්ල්ඩ් එකේ අද දවසේ අන්තිම හරියට ඇවිල්ලා තින්නේ. මොකද මේක 5 වෙනි වාහනවා. 5 වෙනි කලින් අපිට කිව්වා එක්සිට් එක නියල් නේද? ඔව්. 5 වෙනි වාහනවා. ගොඩක් දුරට යනවා. ඒ කියන්නේ අපිට ඔක්කොටම කියන්න බැරි වුණා. ඒ වුණාට ලස්සනයි කියලා ගොඩක් කටිය රෙකමන්ඩ් කරලා තිබිච්ච ඒවට එහෙම අපි ගියා. ඔව්. ඔව් අපි 80 විතර වටේ ගියා නේ මේක. හැම එකටම යන්න බැරි වුණා හැබැයි. ලස්සන තැන් ගොඩකට ගියා. මේකේ ෆොටෝ ලොකේෂන් එහෙම. මේකේ ෆොටෝ ලොකේෂන් නැත්තන ගොඩක් තියෙන තැන. ඔව් ගොඩක් තියෙනවා. සන්ෆ්ලවර්ස් ලව් කාර් එක වෙනකල ඉන්නේ. හරිමුන්. ඔයාලා කොහෙද යන්නේ? හරිමුන් යනවා. ආයි කියන කලින් ගියාද ඔයගොල්ලෝ? අනේ. ඔන්න ඔය විදිහට තමයි අපේ ඩ්‍රීම් වර්ල්ඩ් එකේ දවස ඉවර වුණේ. එහෙනම් අපි ආයෙත් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.